විශේෂයෙන් ඉංග්‍රීසි සන්දේහයේදී මෙන්නම මින් දෙවර්ෂයකට ඉඳදී පරලෝක ප්‍රාප්ත ආරින් රූපී චන්ද්‍රලතා මෑණියන්ට පරලෝක සැපපිනිස වේවා කියන අදහසින් සන්දේහ මහත්මියගේ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දිගාසේ සම්පත්‍ති සැලසේවා කියන බණපොරොත්තුනේ විරාජ් මහත්මයාගේ මේ පරිලෝකීය ආදරණීය දෙමව්පියන්ට අනිකුත් සියලු ණය සමූහයාට පරලෝක සැපපිනිස පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්වැස් කරමි. අපි කවුරුත් ආරම්භයේ ලෙස තිසරණ පන්සිල් සමාදන්වමු. ඉංග්‍රීසි කවුරුත් මාත් සමග කියන්න. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranam gacchami. Dhammam saranam gacchami. Sangham saranam gacchami. Dutiyampi buddham saranam gacchami. Dutiyampi dhammam saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Sadhu, sadhu, sadhu. Sile adhisthana karagina sil samadana. Satun merimen velakima nam. Satun merimen velakima nam. Padaya samadan mimi. Padaya samadan mimi. Surakam kirimen velakima nam. Surakam kirimen velakima nam. Padaya samadan mimi. Padaya samadan mimi. Veladi kama sevanayin velakima nam. Veladi kama sevanayin velakima nam. Padaya samadan mimi. Padaya samadan mimi. Kimen velakima nam. Kimen velakima nam. Padaya samadan mimi. Padaya samadan mimi. Penha madravya bhavitayin velakima nam. Madravya bhavitayin velakima nam. Padaya samadan mimi. Padaya samadan mimi. Tisarana sahita. Tisarana sahita. Samadan me silaya. Samadan me silaya.
මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා ඉතිපිසෝ භගවතු සම්මා සම්බුද්ධෝ විචාරණ සම්පන්නෝ සුගතෝ පවිත්‍රෝ අනුත්තරෝ විසදම්මසාරති සත්තාරේ මනුස්සානං බුද්ධෝ භගවති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්මික්ඛිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ප්‍රණයිකෝ පච්චත්තං වේදිතබ්බෝ ඉන්ද්‍රෝති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ මුනිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥානපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අතෝ පුරිස පුඤ්ඤයං ඒස භගවතු සාවක සංඝෝ ආරුණියෝ පාරුණියෝ නකිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්භං සබ්බකාමේසු පටිච්චිතං සාරීරික ධාතු මහාබෝධි බුද්ධං සකලං සදා යසෝමුනේ නිසින්නෝන සම්මානියං මකා පතෝ සබ්බං නිකං සබ්බා වන්දේහං දෝනිපාදකං ඉමේතේ මහාබෝධි ලෝකනාථේන පුරුජිතා අනන්විතේ නමස්සාමි නෝනිවායා නමස්තුතේ සාදු 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 අපි තාම ශ්‍රද්ධාවෙන් tempati කළ පූජාවන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වෙත්වා කියන විසින් කියන්නේ ඒ භාග්‍යවතු අරහතු භාග්‍යවතු අරහතු ගෞතම නම් අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම යුතු සියල්ලම ගත් සේක
යුතු සියල්ලම දැකගත් සේක තුන් දැක්මෙන් යුතු සේක තුන් ඥානයෙන් යුතු සේක තුන් ධර්මයෙන් යුතු සේක තා ශ්‍රේෂ්ඨ වන සේක තුන් දහම් පැවසූ සේක ජීවිත අරුත ලබා දුන් සේක අමා මහ නිවන නම් අමෘත දන් දුන් සේක සාදු සාදු මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ආලෝක පූජාවන් पूजा करमि पूजा वेवा सुवंद मल पूजा करमि पूजा वेवा सिसिल पेन पूजा करमि पूजा वेवा गिलन पस पूजा करमि पूजा वेवा सियलु पूजावो सादर गौरवयिन पिरी श्रद्धाविन बुදුරජාණන් වහන්සේ උදෙසා पूजा करमि पूजा वित्वा पूजा करमि पूजा वित्वा पूजा करमि पूजा वित्वा साधु साधु नमस्कार පොඩි මොහොතකට නමුත් මේ නිවසේදී වැඩට මේ විදිහේ දහම් පදයක්
ශ්‍රවණය කරන්න ලැබීම මම හිතන්නේ ඔයාලගේ ජීවිතේ දුර්ලභ අනුස්මරණීය අවස්ථාවක්. මේ අවස්ථාව ඔයාලට ලැබුණේ ඒ වගේම පින්වතුන්ලව මට මෙහිම දකිමින් දහම් කතාවක් මේ විදිහට කියා දෙන්න ලැබුණේ මගේ ගුරු දේවයන් වහන්සේගේ අනුකම්පාව නිසා. අපි කාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේමයි පින්වතුන්ට මම හිතන්නේ යම් මේ සමීපයෙන් වැඩ ඉඳිමින් ධර්මයෙන් අනුග්‍රහ කරන ස්වාමීන් වහන්සේලා අතරේ මේ ඉතාලි මහමෙවුනා ආසපුවේ වැඩ ඉඳලා අවස්ථා ලැබෙන විදිහට වලට පින්කම් කරන්න උදව් කරන්නේ අපේ සාන්තසික ස්වාමීන් වහන්සේ සංගරුවන අපේ පින්වත් සංගරුවන හින්දා තමයි වලට මේ අවස්ථාවත් ඇත්තටම මම ඉතාලියට වැඩම කරපු වෙලාවේ මෙහෙටත් වැඩම කරන්න දවසක් දෙකක් සැලසුම් කළේ උන්වහන්සේ. ඒ නිසා අපි විශේෂයෙන් සිහි කළ යුතුයි අපේ සාන්තසික ස්වාමීන් වහන්සේ ඇතුළු උතුම් සංගරුවනද නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ මේ වගේ රටක මෙහෙම නිවසක් මොහොතකට නමුත් ධර්ම මණ්ඩපයක් කරගන්න ලැබෙනවා කියන එක දුර්ලභයි. නිවසට සංඝයා වැඩම කරවලා සංඝයාව ගිලම්පසකින් දානකින් උපස්ථාන කරවන්න ලැබෙනවා කියන එක ගොඩාක් දුර්ලභයි. දැන් මොහොතකට කලින් මේ නිවසට අපේ ස්වාමීන් වහන්සේලා 5 නමක් වැඩම කළා. මම හිතන්නේ මේ රටවල් වල හැටියට 59ක් වැඩියම නේ. 5 නමක් වැඩම කෙරෙවට සංඝයා ඇසුරු කරන්න ලැබෙන පරිසරයේ ඉතාම අඩු මෙබඳු රටක ඔයාලා සතුටු වෙන ඔයාලගේ ජීවිතය ගත කරන නිවසට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ගෞරවයෙන් වැඩම කරවලා සංඝයාට දක්වන්න ඕන උපස්ථාන ගෞරව දක්වලා අනේ අපිට මෙහෙම කරගන්න වාසනාව ලැබුණනේ කියලා විශාල සතුටක් ලබන්නේ. මොකද අද මේ පින්කම කරන්නේ අපේ විරාජ් මහත්මයා සන්දයා මහත්මිය මුලික වෙලා මේ පින්කම කරන්නට අරමුණක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මීට දෙවර්ෂයකට ඉහතදී දෙසැම්බර් 24 වෙනිදා දිනක මේ පරිලෝකීය ආදරණීය ආර්.එම්. රූබී චන්ද්‍රලතා මෑණියන්ට මේ පින් අනුමෝදනාවෙන් ඒ වගේම ඒකදවසේ ආදී කෙරෙන සියලු දානමය පින්කම් වලද අනුමෝදනාවෙන් මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසිනුයි අද මේ පින්කම. සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න ඥාතීන් මරණයෙන් වෙන් වී යනවා කියන එක ඒක ලෝකේ ධර්මතාවය. ඒක සසර දුකට අයිති එකක් නේ. සංසාර දුක ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍යයේදී වදාලා පියෙහි විප්පයෝ දුක්ඛෝ ප්‍රිය වූ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වීම දුක. දුක කියන්නේ ආර්ය සත්‍යය. ඒ දුක කියන ආර්ය සත්‍ය තුල මුළු ලෝකෙම පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ පිහිටා තියෙන දුක මතයි. මේ ලෝකේ එක එක රටවල් තියෙනවා. අපි මේ පෘථිවිය ගැන කතා කරමු. එක එක රටවල් තියෙනවා. ওই රටවල ඔක්කොම පිහිටා තියෙන මොකක්වත් දුක මතයි. ඒ නිසා දුක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා ආසියාවෙන් යුරෝපයට ආවා. දුක වෙනස් වෙලාද? නැහැ. ඒසියන් දුකත් එකයි යුරෝපියන් දුකත් එකයි. එහෙත් වයසට යනවා මෙහෙත් වයසට යනවා. එහෙත් ලෙඩ දුක් උරුමයි මෙහෙත් ලෙඩ දුක් උරුමයි. එහෙත් ශෝකය තැවුල උපදින කාරණේදී ශෝක තැවුල උපදිනවා මෙහෙත් එහෙත් රාගයට කරුණ එදිච්චම රාගය උපදිනවා මෙහෙත් රාගයට කරුණ එදිච්චම රාගය උපදිනවා. එහෙත් දේශයට කරුණ උපදිනාම දේශේ පහළ වෙනවා මෙහෙත් එහෙමයි. රට මාරුණාට සංසාර ගමනේ ප්‍රශ්න ටික එහෙම. එහෙත් ප්‍රියයන්ගෙන් වෙන් වෙද්දී දුක හට ගන්නවා. මෙහෙත් ප්‍රියයන්ගෙන් වෙන් වෙද්දී දුක හට ගන්නවා. ඒ බඳු දුක් මුසු මොහොතක පිළිසරණක් උදෙසා
බුදු කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රඥාව ලැබීම කියන එක අපිට සංසාරේ මහා වාසනාවක්. ලැබෙන දේවල් අතර පිටුනේ මිනිසෙකුට ලැබිය යුතු හැබැයි දුර්ලභ වටිනාම ලැබීම තමයි ප්‍රඥාව ලැබීම. බුදුරජාණන් වහන්සේ වදාළා පඤ්ඤා නරාණං රතන, ප්‍රඥාවමයි මේ නරයාට තියෙන වටිනාම මැණික. ප්‍රඥාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මම අද ඔයාලට මේ සිහිපත් කරන පුංචි දහම් කාරණේ ජීවිතේට ලොකු ප්‍රඥාවක් උපදවලා දෙයි. මම කල්පනා කළා බණපදේ විදිහට පොඩි වෙලාවකින් මතක තියාගන්න පුළුවන් බොහොම ලස්සන ජාතක පුවතක් සිහි කරගන්න. ජාතක කතාවේ නම අනනු සෝචිය ජාතකය. මොකද ජාතක කතාව? අනනු සෝචිය. ඒකේ සිංහල තේරුම ශෝක නොකර සිටීම. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ සැවැත් නුවර දෙව්රමේ. ජේතවනාරාමයට නිතර දෙවිලේ ඇවිත් ගියා. උපාසක ජෝඩුවක්, උපාසක යුවලා, උපාසකයෙකුයි උපාසිකාවකුයි. නොහිතූ බලාපොරොත්තු නොවිච්ච වෙලාවක උපාසිකාව ලෙඩ වුණා. මේ උපාසක මහත්තයා මේ බෙහෙත් හේත් කළා, ගොඩ දාගන්න බැලුවා, හරි ගියේ නෑ. ඒ ලෙඩේම උත්සන්න වෙලා බිරිඳ මලා. බිරිඳ මේ පරලෝ ගියාට පස්සේ මෙතුමට අර හිත වාව ගන්න බැරුව ගියා. බිරිඳට ගොඩාක් ආදරෙන් හිටියා. හිත වාව ගන්න බැරුව දැන් තමන්ගේ බිරිඳගේ අවසන් කටයුතු කරලා, සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රමයේ දවසින් අවසන් කටයුතු කරනවානේ. දවසින් අවසන් කටයුතු කරලා ඒ බිරිඳ ගැනම මතක් කර කර දවස් 7ක් තිස්සේ මේ මිනිහයාට බත් කටක් කා ගන්න බැහැ. කාලනේ ඔය ඥාතින් යන්තම් මොන හරි වතුර ඩිංගිත්තක් වගේ පෙව්වොත් ඒකෙන් තමයි තොල තෙමා ගන්න. නිින්ද යන්නේ රෑ තිස්සේ තනනවා. මූණ කටක් හොදගන්නේ. මේ මිනිහයා සම්පූර්ණයෙන්ම දුර්වල වුණා. සතියක් ගියා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහෙරට වෙලා මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බැලුවා. ඒ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලනකොට බණ පොත්වල හරි ලස්සන වචනයක් තියෙනවා. ඒ තථාගත බුදුරජාණන් මහා කරුණා දැල එළුසේක කියලා. හරි ලස්සන වචනයක්. බුදුරජාණන් වහන්සේ මහා කරුණා දැල එළුවා. ඔයාලා දැකලා තියෙනවා දීවරයෝ දැල් එළනවා. දීවරයෝ දැල් එළපුවම ඔය දීවරයාගේ දැලට අහු වෙන්නේ මේ අර දැල එළපු ජලාශයින්ම ඔක්කොම මාළු අහු වෙනවද? එහෙම නැත්නම් කරුමේ තියෙන මාළු අහු වෙනවද? දීවරයෝ දැලක් කෙලුවට පස්සේ ඒ දැලට අහු වෙන්නේ කරුමේ තියෙන මාළු ටිකනේ. උන් ටික ගානට දෙන්න ඇවිල්ලා උන් පටලැවිලා යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා දැල එළද්දී හැමෝම ඒකට අහු වෙනවා. ඒකට අහු වෙන්න යම් පුණ්‍ය කර්මයක් තියෙන අය අහු වෙනවා. පටාචාරට ඒ පුණ්‍ය කර්මෙ තිබ්බා. ඒ අහු වුණා. පටාචාරට වඩා කොච්චර ඒ කාලේ ගෑනු ඉන්නේ නැද්ද? ඊටත් වඩා ප්‍රශ්න වෙච්චි. හැබැයි එයාලා අහු වුණා. කිසා ගෞතමීට පුතා මැරුණා. මැරිච්චි පොඩි එකා සම්බන්ධයෙන් හිත හදාගන්න බැරුව ඉන්නකොට ඈට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා දැනට අහු වෙන්න වාසනාව තිබ්බා. හැබැයි ඒ කාලේ කොච්චර අම්මලාට ඔය දරුවෝ උපදිනකොට ඒ දරුවෝ මැරෙන්න ඇති. සමහරට දරුවා හුරතල් වෙන වයසේ දරුවෝ මැරෙන්න ඇති. ඉතින් යාළුවට ඒකට අහු වෙන්න වාසනාවක් තිබෙන්නේ නැහැ. මේ ස්විට්සර්ලන්තේ කොච්චර මිනිස්සු නැද්ද බුද්ධ කියන වචනේ අහලා නැති. බුද්ධ කියන වචනේ ඇහුවත් කවුද බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැති. සමහරවිට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම දැක්ක ජර්මනියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිමය තැන්පත් නිසා ඒ පිළිමය දැක්කම නිකන් හිත නිවි යන නිසා එයාලා ගෙවල් වල ගාඩන් එකේ ලස්සනට තියලා පිළිමය. එයාලා දන්නේ එයාලා ගාඩන් එකේ ලස්සනට තියාගත්තට බුදුරජාණන් වහන්සේට එයාලා වඳින්නේ. එයාලා බුදුරජාණන් වහන්සේ අරහන් කියලා දන්නේ. එයාලට මොකද හිතට ගිහින්නේ. ඒ අතරේ
ඔයාලට බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුන ගන්න තරම් වාසනාවක් තිබ්බා. අර බුද්ධ කාලේ වාසනාව තිබ්බ චුට්ටි කොටසකට හම්බුණා වගේ මේ කාලේ අපිට ඒ වාසනාව ලැබිලාද නැද්ද? හඳුන ගන්න වාසනාව. දහම් පද විදියට එක එක කතා අහන්න වෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා, මේ රටවලත් ඉන්නවා. සමහරු ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා හිතන්නේ සෙන් ඉගෙනීම. සමහරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා හිතන්නේ සමහරවට එක එක ආචාර්ය මත. ඒ අතරේ පැහැදිලි පිරිසිදු බුදුමන අහන්න ලැබෙන්නේ වාසනාවක් නෙමෙයිද? වාසනාවක්. සමහරකට සංඝය ඇසුරු කරන්ට එයාලා පුරුදු වෙලා තියෙන්නේ හරීම ලාමක විදිහට. මම දැකලා තියෙනවා සමහර ගිහි අය සංඝයා ඇසුරු කරන්නේ කරට අත දාන. මම දැකලා තියෙන ෆොටෝස් ගහනවා. වික්ෂුවගේ කරට අත දාන. මට ඒක අනුකම්පා හිතලා තියෙනවා. ඒ ගිහියා ගැන විශේෂයෙන්. මොකද වැදු අම්මාට ගෞරව කළේ නැත්නම් දරුවේ ඒ අම්මට නෙමෙයි හානිය. ඒ දරුවට. පෝෂණය කරපු තාත්තාට ගෞරව කළේ නැත්නම් දරුවේ ඒකේ තාත්තට නෙමෙයි හානිය. ඒ දරුවටයි. ගත සිවුරු පොරවගත්ත මේ රහතුන් නියෝජනය කරන සංඝයාට නිගරු කළොත් ඒකේ සංඝයාට නෙමෙයි පාඩුව. ඒ ගිහියාට. මම කල්පනා කරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාත් වැරදි. ඇයි මුලින්ම කරට අත දැම්මේ උන්වහන්සේලා? උන්වහන්සේලා කරට අත දැම්මට පස්සේ අර පැවිද්දා නිකන් ගිහියාගේ අමුතු යාළුවෙක් වගේ වුණා. එයාලට සංඝ ගුණ හිතා ගන්න බැරුව අර බික්ෂුවගේ කරට අත දැම්මා. ඒ බඳු පිරිසක් අතරේ රහතුන්ගේ ගුණ සිහි කර කර සංඝයා ඇසුරු කරන වලට වාසනාවක් ලැබුණා. මේක වාසනාවක් නෙවෙයි. දුර්ලභ වාසනාවක්. මේ වාසනාවල් ඔක්කොම එක තැනක් නිසා. එක තැනක් නිසා. මොකක්ද ඒ තැන? මොකක් නිසාද? මතක තියාගන්න හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙන කිසිවක්. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. කල්යාණ මිත්‍රෙක් කියලා හරියමං කල්යාණ මිත්‍රෙක් අපිට මුණ ගැහිච්ච නිසා. කල්යාණ මිත්‍ර වෙස්ගත් පවිටෙක් මුණ ගැහුණා. අපිට මේ මොකුත් නැහැ. මේ රටවල මේ යුරෝපීයදී මට හිතුනේ මේ රටවල් ගැන තමයි මිනිස්සු එහි අය නිකන් පතන්නේ බලාපොරොත්තු වෙන්නේ කල්පනා කරන්නේ එහෙට වෙලා. එයාලා දිනුවම ඉන්න සාධකයක් කියලා මේ රටවල. මේ රටවල වල තියෙන පාරවල් වල පිරිසිදුකම, ගමන් පහසුව, එකේ වයිති. පාඩිවල ලෙවල් එක ගොඩක් දේ. මම කල්පනා කළා මිනිසයා වාසනාව මයින්ඩ් මිම්ම. ඒ මිම්ම වැරදුනොත් ඒ මිනිසෙට වාසනාව අඳුරගන්න බැහැ. කවුරු හරි හිතුවොත් එහෙම වාසනාව කියලා කියන්නේ ධනෙ තිබීමයි. ධනෙ නැත්තම් අවාසනාව කියලා. එයාට වාසනාවන්ත විදිහට වෙන්නේ කාවද? ධනවතු. එයා වාසනාව විදිහට දකින්නේ ධනෙ. කවුරු හරි හිතුවොත් එහෙම ගොඩාක් සැප සම්පත් තිබීම වාසනාවයි. සැප සම්පත් නැතිකම අවාසනාවයි කියලා. එයා වාසනාවමයි ඉන්නේ සැපේ. සැපේ නැත්තම් එයා හිතනවා අවාසනාව. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිම වචනය. මහණෙනි, කෙනෙකුට බාහිරින් ගුණ එහෙන දේවල් අතරේ දුර්ලභ, ඊටා දුර්ලභ, අතිශයින්ම දුර්ලභ ගුණ ගැනීම කල්යාණ මිත්‍රයා ගුණ ගැනීමයි. දැන් මම ඔයාලගේ ඔයාලා මේ ජීවිතය තුළ වාසනාවන්තද නැද්ද? වාසනාව මයින්ඩ් එතන. එතනින් වාසනාව. එතන තමයි වාසනාව නැන්නේ යුතු තැන. මොකද බුදුරජාණන් වහන්සේ ධනය ලැබීම දුර්ලභයි කියලා වදාළේ. ප්‍රසිද්ධ වීම දුර්ලභයි කියලා වදාළේ නැහැ. තමන්ට පිළිගැනීම් ලැබීම අනිත් අය අතරේ මහේශාක්‍ය වීම දුර්ලභයි කියලා වදාළේ නැහැ. සැප සම්පත් බහූල අය දකිනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම හිතන්න කිව්වා. නිට්ටමේව ගන්තප්පන්. මහණෙනි නිෂ්ඨාවකට එන්න. ගෙවාගෙන අප සංසාරේ මාත් උගුණ කරන් එහෙම ධනවත් නෙදලා දෙන්න. මහණෙනි අන්ත දිනද දුක්පතුන් දකිනකොට අනේ මේ අවාසනාවන්තයෝ කාලකන්ණිය කියලා හිතන්න එපා. නිට්ටමේව ගන්තප්පන්. නිෂ්ඨාවකටපත් වෙන්න. ගෙවන් ආපු සංසාරේ මාත් උගුණ තරම් අන්ත දිනද දුක්පත් වෙලා අනුන්ට අතපාගෙන ඉන්නත් එහෙම. දුර්ලභ වාසනාව තමයි
කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා මුල ගැහිල්ල ඒක ගොඩාක් දුර්ලභයි. බලන්න අර උපාසකතුමාට එයා දවස් 7ක් අඬලා වේලිලා හිත හදාගන්න බැරුව ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ කරුණා දැල එළනකොට එයා හුඟ භාග්‍යතුන් වහන්සේ එයා වෙනුවෙන් අනුකම්පාවෙන් ඒ ගෙදරටම වැඩම කළා. එතකොට උපාසකනේ බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ආරංචි වෙච්ච ගමන් ඉක්මනට පොඩ්ඩක් මූණ ටිකක් හොදගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් වෙන්නා. හැබැයි පේනෝ නිකන් මූණේ එල්ලිච්චි ඇස් රතු වෙච්ච ගති බුදුරජාණන් වහන්සේ අහුවා මොකෝ උපාසක වේදනාවෙන්. එතකොට ඔහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආදරණීය බිරිඳ මිය ගියා. ස්වාමීනි මට හිත එකලස් කරගන්න අමාරුයි. මේ ගේ පුරා මට ඈගෙන මතක පිරිලා. මට ස්වාමීනි හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ වදාළ උපාසක ඔබ බුදු කෙනෙක්ගේ ශාසනය මුණ ගැහිලා සිය බිරිඳ අහිමි වීමෙන් ශෝක කරනවා. හැබැයි උපාසක ඔබ දන්නවද? අතීතේ නුවණැත්තෝ නම් බුද්ධ ශාසනය හම්බෙලා නැතුව තියෙද්දි ජීවිතේ යථාර්ථයෙන් මේක කියලා තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වෙච්ච තැන ශෝක නොකර හිටියා. ඔන්න එතකොට ඒ උපාසක අත් දෙක එකතු කරගෙන ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත නුවණැත්තෝ ශෝක නොකර හිටපු පුවත මට කියා දෙන්න සේක්වා. කාංගේ මොහොතේ අදාළ ජාතක කතාව තමයි අනනු සෝචිය ජාතකය. බොහොම ඈත අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කරද්දී සංසාරේ පෙරම් පුරන් යන අපේ මහා බෝධිසත්වයෝ බඹලොවින් චුත වෙලා ඇවිත් අර බරණැස හිටපු මහා ධනවත් සිටුවරයෙකුගේ පුතා විදියට පිළිසිඳ ගත්තා. ඒ සිටු පුත්‍රයා පිළිසිඳගෙන පොඩි දවස් කීපකින් තවත් බඹලොවින් චුත වෙච්ච උතුම් සත්වයේ ඊට සමීප සිටු ගෙදරක ස්ත්‍රියක් විදිහට පිළිසිඳ ගත්තා. බෝධිසත්වයෝ නම් අර ගෙදර පිළිසිඳ ගත්තේ බෝධිසත්වයෝ පිළිසිඳගෙන දවස් දෙකක් යනකොට තවත් උතුම් සත්වයෙක් බඹලොවින් ඇවිල්ලා පිළිසිඳ ගත්තා නම් ස්ත්‍රියක් විදිහට ඒ කවුරු වෙන්න උනද? ඒ යශෝදරාව බෝධිසත්වයොත් එක්ක එකට දාන ආදී මේ ගුණ පුරාගෙන පින් පුරාගෙන ඉන යශෝදරා ඒ ජීවිතේ ඔන්න බෝසතුන්ට යාබද නිවසක ධනවත් පවුලක උපන්නා. මේකේ බෝසතුන්ගේ නම නැහැ. හැබැයි අර ස්ත්‍රියවගේ නම තියෙනවා මේ ජාතක පොතේ. ඇයගේ නම සම්මිල්ල හාසිනී. මොකද ඇයගේ නම සම්මිල්ල හාසිනී. ලස්සන නමක් ඒ ජීවිතයට තිබුණා. හිතාගන්න බැරි තරම් අග්‍ර ස්වරූපිනියක් වුණා. ඇය අවුරුදු 16 වෙදී. කොටිනේගේ විස්තරය කියනවා ගණරන් ප්‍රතිමාවක් කැලඟ තිබ්බොත් ප්‍රතිමාවේ ප්‍රභාව අතුරුදහන් වෙනවා. ඇය ඊට වඩා ලස්සනයි. හරියට දීප්තිමත් පහනක් ළඟ වෙන දීප්තිමත් පහනක් තිබ්බොත් අර දීප්තිමත් පහනේ දීප්තිය නැතු වෙනවා. ඒ වගේ ඇය ළඟ රන් පිළිමයක් තිබ්බත් රන් පිළිමේ ප්‍රභාව නැති වෙලා යන තරම් දැන් ලස්සනයි. සම්මිල හාසිනී අවුරුදු 16 දී බෝධිසත්වයොත් එක්ක විවාහයට එළඹුණා. ඒක අද සමාජයේ දකින්න ලැබෙන විවාහයක් වගේ කන් නෙමෙයි. ඒ දෙන්නා ගෙවල් වලින් ඉල්ලීමට බැඳකට ඒ දෙන්නට උවමනාවක් තිබෙන්නේ බැඳපු ගමන් විවාහ වෙච්ච ගමන් බඹසර විතරයි. ඒ දෙන්න තීරණයකට ආවා. අපි තව ටික කලක් බඹසර වසමු. අපේ ජීවිතේ තව කාලේ තියෙනවා අපිට යුග ජීවිතයක් අගුසමිය විදිහට ගත කරන්න. දැනට අපි බඹසර රකිමු. ඇයි මේ දෙන්නට හිම අදහසකට එන්න පුළුවන්. දෙන්නම බ්‍රහ්ම ලෝකෙන් ආපු කට්ටිය. ඒ නිසා දෙන්නම තීරණය කළා බඹසරයි. දැන් බෝධිසත්වයෝයි සම්මිල්ල හාසිනී කුමාරිකාවයි හරියට බඹසර රකින්න ස්වාමීන් වහන්සේලා දෙනම එක කුටියේ ඉන්නවා වගේ. ඒ දෙන්න එකම කාමරේ එක යහනේ දෙපැත්තේ සැතපෙනවා. හැබැයි ඒ දෙන්නගේ බඹසර සිටී ගියේ නැහැ. කාලේ ගත වුණා. බෝධිසත්වයන්ගේ දෙමව්පියෝ දෙන්න නියපල්ලෝ ගියා. අම්මයි තාත්තයි නියපල්ලෝ ගිහපු ගමන්
පරම්පරාවෙන් උරුම සිටු පදවිය බෝධිසත්වයන්ට ලැබුණා. බෝධිසත්වයෝ ඒ සිටු පදවිය ලැබිච්ච ගමන් තමන්ගේ සිටු තනතුරට අයිති ධනස්කන්ධය පරීක්ෂා කරලා බැලුවා. පොත ගෙන්නලා පොත පෙරලා බැලුවා. දැන් භාණ්ඩාගාරිකයේ තියෙනවනේ පොත. මෙච්චර අමුරන් තිබේ, මෙච්චර රිදී තිබේ, මෙච්චර කහවණු කාසි තිබේ කියලා දැන් මේකේ සටහන් කරලා තියෙනවා බෝසතුන්ගේ බුරුදලේ. බෝධිසත්වයෝ මේක දිහා බලාගෙන කල්පනා කළා. ධන සම්පත් හෙව් අය නොපෙනී. හෙව් ධන සම්පත්තිය පමණ පෙනී. ධනය සොයා මහන්සි වී තැන්පත් කළ අය ඒ ධනෙ දාලා ගිහින්. යම් දවසක මාත් බිය පල්ලෝ යනකොට මාගේ ධනෙ දාලා යනවනේ. මේ ධනය මට අරගෙන යන්න පිළිවෙලක් නැද්ද? ඒක ඒ බෝධිසත්වෝ නුවණින් හිතපු ක්‍රමයේදී. ඒක මහා ලෝභකමක් මසුරුකමක් නෙමෙයි. මම මේ ජීවිතේ යනකොට මේ හම්බ කරපු මේ මට උරුම ධනෙ මං අරගෙන යයිද කියලා. ඒක මම හිතන්නේ බෝසත් නුවණටයි දෙලා. උන්වහන්සේ කොහොමද දාන පාරමී පුරගෙන කියලා. උන්වහන්සේ කල්පනා කළා කොහොමද හම්බ කරපු ධනය අරන් යන්නේ. එතකොට උන්වහන්සේගේ නුවණට වැටුණා. හරි ලස්සනයි මේ නුවණට වැටහිච්ච විදිහ. ඒක ගාථාවකින් විස්තර කරනවා. ආදිත්තස්මින් අගාරස්මින් යන්නේ හරති බහගෙන. ගෙදර ගිනි ගන්නකොට බුද්ධිමත් මිනිස්සයා කරන්න ඕන දේ ගේ ගින්නෙන් ඇවිලි සම්පූර්ණයෙන් අළු වෙලා යන්න කලින් ගෙදර පිච්චිච්ච නැති වටින පහේ දේවල් ටික ඉක්මනින් එළියට විසික් කරගන්න එකයි. තන්තස්ස හෝතියක් හයි. එළියට විසික් කරගත්තොත් යමක් පිච්චෙන්න කලින් ඒක ඉතුරු වෙනවා. නෝචයන් තත්ත ඩයිහති පිච්චිච්චා කොච්චර වටිනව වුණත් ඒ ගැන හොල්ලලා ඇති වැඩක් නැහැ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඔය වගේමයි ඉතින් මේ ජීවිතේ ජරා මරණ කියන ගින්නෙන් මේක ඇවිලෙනවා. උච්චර සත්‍යයක්ද නේ? ජරා මරණ ගින්නෙන් ඇවිලිච්ච ජීවිතේ අපිට එක එක කාලවකවානු අහිමි වෙවි ගියේ නැද්ද? පින්වතුන් හැමෝටම තියෙන නැති බොහෝම චූටි ලපටි වයස. ඒ ලපටි වයසේ තිබ්බ රූපය දැන් අතුරුදහන් වෙලා පිච්චිච්ච දෙයක් නැති වුණා වගේ. දැන් ඒක නැති වෙනවා. මෙතන ඉන්න චූටි දූල පුතාලට අරමුකොට මේ පින්වතුන්ට තියෙන නැති අවුරුදු 15 16 වයස. ඒ කාලේ රූපය දැන් නිකන් පිච්චිච්ච දෙයක් වගේ නැති වෙලා ගිහින්. තව අවුරුදු කීපයක් යනකොට මේ දැන් තියෙන එකත් පිච්චිච්ච එකක් නැති වෙලා යනවා වගේ නැති වෙලා යනවා. ජරා මරණ දෙකෙන් මේක හැමතිස්සෙම ගිනි ගන්න. යම් පරිහරණය කරන දේවල් තියෙනවා නම් ඔය ගහපු ෆොටෝ ආදී තියෙනවා නම් ඕව චුට්ට විතරක් අනාගතේ ඉතුරු වෙනවා. වෙන මොකුත් නෑ. මට මතකයි අපි නුවර නිසා අපේ ගෙවල් වල තිබ්බා පරම්පරාවෙන් එන ආභරණ. අපේ අම්මා ළඟ තිබ්බා මට මතකයි. අම්මලාගේ පරම්පරාවෙන් එන වලලු වගේ. මේක මේ වලලු පරිේෂණ කරලා තියන් ඉන්න නමුත් අර පරණ මේ වලලු ඒ වගේ අර ඔක්සයිඩ් බැඳිලා කළු ගෙහිලා කැත වෙලා ගඳයි. හැබැයි ඒවා තාම පරිස්සම් කරගෙන ඉන්නවා. ඒ වලල්ල දකිද්දී සිහියක් උපදින්නේ නැහැ. මේ වලල්ල පාවිච්චි කරපු අය එක එක්කෙනා මැරිලා ගියා. මේ වලල්ල පාවිච්චි කරන මම අද යම් දවසක මේක අත්හැරලා දාලා යා යුතුයි කියලා. එහෙම ඥානයක් ඉන්නේ අරක මහා සම්පත වගේ තියාගන්නවා. මේක අපේ પરම්පරා වලලු. ඕකමනේ වින්දතන ජීවිතේ. අද අපි පරිහරණය කරන අපේ නොයෙක් දේවල් වලට අපි කියනවා මේක මගේ. අපි යම් දවසක මැරුණොත් අපි හිතමු අපි ඉක්මනින් මැරෙනවා. අපි මැරුණොත් අපේ දරුවෝ ඊට පස්සේ අපි පරිහරණය කරපුවට මොනවද කියන්නේ? එයාලා කියයි මේක ඉතින් අපේ අම්මගේ කණ්ණාඩි දෙක. මේක අපේ අම්මගේ මුද්ද. මේක අපේ අම්මා දාපු අරුංගල්. මේ අපේ අම්මගේ චේන් එක. අපි දැන් මගේ කියන දේවල් වලට අනාගතේ ඒ අය අසවලාගේ කී පරිහරණය කරයි. මගේ නෑනියෝ මේ පරිලෝක ගියාට පස්සේ මට ඔක තදට දැම්මා. අම්මා අන්තර වුණාට පස්සේ මම ගෙදර යනකොට
මෘත ශරීරය ගෙනල්ලා නෑ බොඩි එක වෙනකොට මල් ශාලාවේ. හැබැයි අම්ම ඇඩ්මිට් කරලා එයාව මෝචරයට ගන්නකොට හොස්පිටල් එකකින් අර පාවිච්චි කරපු බඩු ටික දෙනවනේ. ඒ බඩු තලේ තිබ්බ විශේෂයෙන් මට මතක හිටියේ කුඩේ. අපේ අම්මා හොස්පිටල් එකට යනකොට කොහොමද ගමනකට අරන් යන ඔය අකුලන පොඩි කුඩයක් තිබ්බා යාගේ. මම මහාන වෙන්න යන කාලේ ඉඳලා පාවිච්චි කරපු ඒ කුඩේ. ඒක මම දැක්කා. එයා අතේ බැඳපු සාමාන්‍ය සරල ඔරලෝසුවක් තිබ්බා. ඒක එතන තිබ්බා. තව යාගේ එක එක බඩු මුට්ටු එතන තිබ්බා. මම කල්පනා කළා ඒ ටික දිහා බලාගෙන. අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 1.5ක් නැහැ ළඟම ටවුන් එකට. හැබැයි අපේ අම්මා ළඟම ටවුන් එකට උනත් යන්නේ ඔය කොහොම ටික අර කුඩේ අරගෙන වෙරළෝසු දාලා එයාගේ අතට ගන්න පොඩි හෑන්ඩ් බෑග් එක අරන් ඔය සෙට් එකත් එක්කම තමයි යන්නේ. හැබැයි ඒ මරණය කරා යනකොට ඒ සොච්චම ඒ චුට්ට ඇට දාලා යනවා. මේකනේ ඇත්ත. බෝධිසත්වෝ කල්පනා කළා ජීවිතේ ජරා මරණ වලින් ගිනිහරින්පි නීහරේ තේව දානේන දන් දීමමයි හොඳ. දින්නම් හොති සුනිහට. දීපුදී ගින්නට අහු වෙන්න කලින් පරිස්සමට බැහැර කරපු දේ වගේ. බෝධිසත්වෝ දන් දෙන්න තීරණය කළා. දැන් බෝධිසත්වෝ කාටද දන් දෙන්නේ? සම්මිලහාසිනී බිසවට කතා කරලා කිව්වා සොඳුරි අද පටන් මේ මොහොතේ පටන් මට උරුම සියලු ධනස්කන්ධය ඔයාටයි. මම මේ ටික ඔයාට දෙනවා. දර බෝධිසත්වෝ සතු සියල්ල සම්මිලහාසිනීට දුන්නා. දර සම්මිලහාසිනී ඇහුවා "ඒ මාගේ ස්වාමී ඔබ මේවා ඔක්කොම ටික මට දීලා ඔබ මොකද්ද ගන්න තීරණය?" සම්මිලහාසිනී මං තාපස පැවිද්දෙන් පැවිදි වෙන්න කල්පනා කළා. එතකොට ඇය ඇහුවා "මාගේ ප්‍රිය ස්වාමී ඔය පැවිද්ද කියන එක පුරුෂයන්ට විතරක් උරුම දෙයක්ද? ඒක ස්ත්‍රීන්ට බැරිද?" කිව්වා "නෑ සම්මිලහාසිනී කැමති නම් ස්ත්‍රීකට පැවිදි වෙන්න පුළුවන්." එතකොට ඇය කිව්වා "එසේනම් ස්වාමී මාත් මේ ධනය අතයි. අපි දෙදෙනාම මහණෙනි." ඒ අය රාජ්‍යරුවන්ට මතක් කරලා බරණැස් නගරේ අනබර ගස්සලා තමන්ට උරුම ධනය කැමති අය සිත්සේ අරගෙන යාත්වා කියලා ඔක්කොම දන් දුන්නා. ඒකේ ඔය බණ පොතේ ජාතක අටුවා විස්තරي තියෙනවා. මේ බරණැස් මිනිස්සු කතා විදිලු ආවේ. මම අසවල් දේ ගත යුතුයි කියලා පොර කකා අර දෙන දානෙට ඒ අය ආවලු බලන්න සංසාරේ නිර්මාණය වෙන හැටිනේ. දන් දෙන ඇයෝ දෙද්දී අල්ලගන්න ඇයෝ පෝලිං වල ඇවිත් අල්ලගන්න. දීපු අය නිදහස් වීම පැත්තට යනවා. අල්ලගන්න අය සංසාරේ පැත්තට යනවා. මොකද එකක් මේක. මම කල්පනා කළා මේ වර්තමානයේ මේ දින කීපෙ වෙච්චි මේ ව්‍යසනීය ගැන ලංකාවේ ඔයාලා සමහරවිට ඔයාලගේ ඥාති සමූහයක් කරදරවලට පත් වෙලාද මම දන්නේ. ලොකු ව්‍යසනයක් ආවනේ. ඔය ව්‍යසනේ මිනිස්සු අන්තාසන වෙලා කෑම් බීම් නැතුව කඳවුරු වල මිනිස්සු ඉන්නකොට ඒ අසරණ වෙච්චි මිනිස්සු තලයට ඔයාලා හිතන්න අද මෙහෙම එකක් වුණා නම් අසරණ වෙලා අර මේ ඔය කඳවුරකට එකතු වෙලා ඉන්න මිනිස්සු තලයට ස්වාමීන් වහන්සේලා 109ක් 59ක් හිස් පාත්‍රරම් පින්න පාතකට වැඩිය නම් අර මිනිස්සුන්ට හම් වෙන එකක් හරි එකක් දානේ පිණිස ගන්න පින්න පාතයකටවත් වැඩිය නම් ඒකට මිනිස්සු මාධ්‍ය වල ප්‍රශංසා කරයිද ගන්න අද අනිවාර්යෙන් ප්‍රධාන නිවුස් එකක් වෙනවනේ. මේ මුන්නහසලට කිසි දයාවක් අනුකම්පාවක් නැහැ. අර පාත්‍ර ටික උස්සගෙන ආවනේ මේ වැලේ යන්නේ නැති මිනිස්සු ළඟට ගරහගෙන. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ නාලන්දාවේ දුර්භීක්ෂයක් ඇතිලා තියෙද්දි මිනිස්සු කූපන් එකෙන් යැපෙද්දි රජයෙන් කූපන් දීලා තියෙනවා. ඒ කූපන් එකට තමයි
මිනිසුන්ට මොනවා හරි කෑමක් හම්බෙන්නේ. මිනිස්සු යන්තම් ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ යන්නේ 500ක් භික්ෂු සංඝයාත් එක්ක නාලන්දාවට. ඒවා දකිද්දී ඉතින් ගරහන්න ඉන්න කාණ්ඩවලට ආයේ ඉතින් මේක ඉල්ලලාවත් අර ඉල්ලලාවත් ලබන්න බැරි අවස්ථාවක් නේ. නිගණ්ඨනාථ පුත්ත අප්පුඩියකුත් ගහලා සතුටු වුණාලු. හොඳයි ශ්‍රමණ ගෞතමයෝ මේ වෙලාවේ මෙහෙම එනේ. නිගණ්ඨනාථක පුත්ත කියලා හිටියා එක ප්‍රසිද්ධ වෙන්න ආස ගෝලෙක්. මට මතක විදියට ගාමිණීද කොහෙද කතා කරලා කිව්වා ගාමිණී නුඹට ප්‍රසිද්ධ වෙන්න හොඳ අවස්ථාවක්. ගාමිණී ඇහුවා නිගණ්ඨනාථ පුත්තගෙන් මම කොහොමද ස්වාමී ප්‍රසිද්ධ වෙන්නේ? ශ්‍රමණ ගෞතමයත් එක්ක වාද කරලා. එතකොට ගාමිණී තිගැස්සුණා. ගාමිණී කිව්වා මම කොහොමද ශ්‍රමණ ගෞතමයේ වගේ මහා ප්‍රඥා දරයෙක් එක්ක මම කොහොමද වාද කරන්නේ? නෑ ගාමිණී තමුන්ට තියෙන්නේ ඉදිරිපත් වෙලා වාද කරන්න විතරයි. මම වාදේ උගන්වන්නම්. ගාමිණී වාදේ ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිගණ්ඨනාථ පුත්තු උගන්වපු විදියට යවුවා. ස්වාමීනි ඔබ වහන්සේ තමන්ගේ දායකයෝ ගැන මේ මිනිස්සු ගැන කරුණාවන්තද? එම්පා. බුදුරජාණන් වහන්සේ වදාළා ගාමිණී තථාගතයන් වහන්සේ කරුණාවන්තයි. මේ ලෝකේ කරුණාවන්ත ශ්‍රමණවරු අතරේ තථාගතයන් වහන්සේ කෙනෙක් කිව්වා. එතකොට උගන්වපු විදිහට කිව්වා. ස්වාමීනි ඔච්චර කරුණාවෙන්ද ඔබ වහන්සේ මේ නාලන්දාවේ මිනිස්සුන්ට දුර්භීක්ෂයක් ඇවිත් වැලේවල් නැතුව අසරණ වෙලා ඉද්දි ඒ මිනිස්සුත් කූපණකින් යැපෙති. ඒ මිනිස්සුන්ට හම්බ වෙන ආහාර ඩිංගිත්තර විදින්න ඔබ වහන්සේ මේ 509කුත් එක්ක ආවේ අනුකම්පාවටද කරුණාවටද? බලන්න අද යෝගී ඇහුවොත් ඉතින් අපිට උත්තර දී ගන්න නම් අපි රෝම ඔය වගේ කතාවක්වත් උපුටලා දක්වලා තමයි මේ බුද්ධ කාලෙත් මෙහෙම වුණා කියලා කියන්නේ. ඒකටත් වෙනම ගරහන්න පටන් ගනී. ඕවා පස්සේ බුද්ධ දේශනාවලට එකතු කරපුවා. ඕවා ඇත්තේම නෙමෙයි කියන්නේ. බුද්ධ තේජස නොතිබ්බම බුදුරජාණන් වහන්සේගේ තේජසට මත බුදුරජාණන් සේ වෙලාවේ කියනවානේ ගාමිණී මං දැන් 91 කල්පයක් පිටිපස්සට බලනවා. මම ඒ 91 කල්පය තුලේ එකදු සත්‍යයක්වත් දකින්නේ යමක් දීලා පිරිහිච්චි. ගාමිණී දන් දීන මිනිස්සු පිරිහින්නේ. මිනිස්සු දන් දීම නිසා දියුණුව කරා වෙනවා. දන් දුන් කෙනෙක් 91 කල්පයක් ඇතුළත පිරිහිලා නැහැ. බලන්න මේ අපේ ජීවිතවල බුදු කෙනෙකුගේ ධර්මයේ නොගැටුණා නේ. බුදු කෙනෙකුගේ ධර්මයේ අපිට මොන නොගැටුණා නම් අපිට ඇත්තටම සාමාන්‍ය ලෝකයේ මිනිස්සු තාරක කරලා කල්පනා කරලා අල්ලන ටික තමයි අපිට තර්ක කර පිළිගන්නේ. අපිට එයින් එහා අපේ ජීවිතේ පිළිසරණ දෙසා දෙයක් අපිට එකතු කරගන්න බැරුව යනවා. ඒ නිසා හොඳේ නුවණකින් අපි තේරුම් ගත යුතුයි. අපේ ජීවිතේ අපි අද පුරුදු කරන දානය, අපි පුරුදු කරන සීලය, අපි පුරුදු කරන යහපත අපේ පෞද්ගලික ජීවිතයට පිළිසරණක් වෙනවා. ඒකට උදව් කරන කරුණාවන්ත මුනිවරු මුණ ගැහින්න. ඒක පුදුම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ අර ජාතක පොතේ කියනවා බෝධිසත්වයෝ තමන් සතුව තිබිච්ච ඔක්කොම ධන සම්පත්තිය දන් දීලා අර සම්මිල්ල රාසනීය කියන යවුනි බිරිඳත් එක්ක බරලසින් නික්මිලා හිමාලයට ගියා. හිමාලයේ පැවිදි වුණා තාපස පැවිද්දෙන්. අද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ විදිහට අපි ලබන ශ්‍රමණ පැවිද්දනේ නේ. ඒ කියන්නේ ශ්‍රමණවරු විදිහට අද පැවිද්දෙන්නේ. ඒ කාලේ තවුසෝ විදිහට පැවිද්දු. ඉතින් බෝධිසත්වයෝ තාපසින් වහන්සේ වෙලා සම්මිලහාසනී කුමාරිකාවත් තාපසිය බවට පත් වෙලා දැන් ඒ දෙන්න හිමාලයේ තවුස්කම් කරනවා.
නේද? ඒක සූප් එක හරි. එතකොට කාලේ ගත වුණා. දැන් දෙදෙනාම ඉන්නේ හිමාලයේ. හිමාලයේ තවුස්දම් පුරාගෙන ඔය පලාකොලාදී කාගෙන ඉන්නකොට අර සම්මිලහාසිනී තාපසියට භයානක ලෙඩක් ආවා. ලේ අතිසාරේ, ලේ වමන යනවා, ලේ බඩේලිය යනවා. එන්නෙන් උත්පල වෙනවා. බෝධිසත්වය කල්පනා කළා මෙහෙම ගියොත් එහෙම මේකෙන්න ඈ ගොඩ ගන්න අමාරු වෙන මට්ටමට දුර්වල වෙයි. ඊට පළමුව බෙහෙතක් උදෙසා මම ඉක්මනට බරණැසට එකතු කරන් යන්න ඕන. සම්මිලහාසිනී තාපසියවත් එකතු කරන් බෝධිසත්වය මගින් මගට නැවති බරණැසට ආවා. බරණැසට ඇවිත් හරියටම බරණැසට ඇතුල් වෙන වෙලාව උදේ පාන්දර. බරණැසට ඇතුල් වෙන තැන තිබ්බලු පොඩි අම්බලම. එතෙන් එනකොට සම්මිලහාසිනී තාපසිට හොඳට මම ඇය තාපසින්හසට කිව්වා තාපසතුමනි මට අමාරුයි. මම ඩිංගිත්තා. මේ අම්බලමේ බංකුවේ දිගා වෙන්න. ඔබ අද මටත් එක්ක පොඩ්ඩක් මේ පින්නපාත කරගෙන මටත් එක්ක සෑහෙන්න දාහනේ අරන් එන්න. ඇය අර අම්බලමේ තිබිච්ච බංකුවේ දිගා වුණා. ඇය විවේක ගන්න දිගා වුණාට ඇය දන්නෙත් නෑ මේ දිගා වෙන්නේ අවසාන වරටයි. ජීවිතේ ඔය නොදන්න දේ අපි හැමෝටම තුමයිනේ. අපි දන්නේ නෑ අපි හැමදාම නිදාගන්නේ හෙට අවදි වෙන්න හිතයි. හැබැයි එන්න බැරිද යම් නින්දා අන්තිම නින්ද කියලා. කොච්චර වෙනවදනේ. යම් දවසක අපි නිදාගත්තොත් එහෙම යන්නේ මේ මනුස්ස ලෝකේ නොනැගිටින නින්ද. එදාට අපි මේකට මේ මනුස්ස ලෝකේ මනුස්ස ජීවිත ගමන නවත්තන්න. ඇයට අරගෙන ආපු ආයුෂ ටික එදා ඉවරයි. බෝධිසත්වෝ ඇව තනි කරලා පිටත් වුණා උදේම පිණ්ඩපාත ටිකක් හොයාගන්න. ඒ අතරේ එම යනවා. උදේ වැඩට යන මිනිස්සු මේ අම්බලමට එනවලු දුර ගමන් යන්න එන කරත්ත ටික එතෙන්ද එනකම්. එනේන මිනිස්සයා දැක්කා. කවදාවත් දැකලා නැති තරම් ලස්සන සුන්දර ස්ත්‍රියක් මේ අම්බලමේ බංකුවේ දිගා වෙලා. ඒ ලස්සන කොච්චර ලස්සනක්ද කියන්නේ ඒ අයට ආසාවක් ආවා මේ ලස්සන කෙනා නැගිට්ටට පස්සේ පොඩ්ඩක් කතා කරලා යන්න ඕන. ඒ අය බලාගෙන හිටියා. ඇය නැගිටිනකම්. මිනිස්සු මෙතෙන්ද 30ක් 40ක් විතර වගේ එකතු වෙලා ඇය වෙද්දි. හැමෝම බලාගෙන ඉන්නවා දැන් නැගිටි කියලා. ඇය නැගිටින පාටක් නැහැ. එතන හිටපු මිනිස්සෙකුට හිතුණා මේ මෙරිලවද්ද. ඒ මිනිස්සයා ඩිංගිත්තක් ලං වෙලා ඇගේ නාස්පුඩු වලට ඇඟිල්ල තියලා බැලුවා. ඇය හුස්ම ගන්නෙ. තේරුණා. ඇය මිය ගියා. එතකොට මේ මිනිස්සයා කිව්වා ඇය මෙරිලා. ඇය මෙරිලා කියන වචනේ කියපු ගම අර එතන හිටපු දරා ගන්න අමාරු මිනිස්සුන්ට එනවා. අනේ අපි බලාගෙන හිටියේ ඇය නැගිටිනකන් ඇය මියපල්ලෝ ගිහින් කියලා. ඒ මිනිස්සුන්ට එනවා. දැන් අම්බලමේ සමහර මිනිස්සු අඬනවා, සමහර මිනිස්සු හරි වේදනා බරිත මූණි වලින් බෝධිසත්වෝ අතරේ පිණ්ඩපාතේ කරගෙන ඒ පිණ්ඩපාත පාත්‍රේ තරම් එතෙන් එනවා. එද්දි බෝධිසත්වයන් ඈතින් දකින්න ලැබුණලු මිනිස්සු අම්බලමට එකතු වෙලා පිරිසගේ ඇඬුම් ශෝක වින් එනවා. එකත් එකටම සම්මිල්ලහාසිනී අන්තර වෙලා තිබුණා. ඒක හිතෙනකොට බෝධිසත්වයන්ගේ సంతාණයට චූටි කනගාටුවකින් ආවා. හැබැයි නුවණින් කල්පනා කිරීමෙන් ඒකේ මොහොතේම මෙඩකගත්තා. බෝධිසත්වය එතෙන්ද ගිහින් අර බංකුවේ එහා පැත්තේ බංකුවේ අර දම් පාත්‍රෙත් අරගෙන වාඩි වුණා. මොන දන්න පටන් ගත්තා. මිනිසුන්ට හිතා ගන්න බෑ. මේ ආගන්තුක දෙන්නේ බරණැස අපි දැකලම නෑ මෙයාලා. මෙයාලා දෙන්නම ඇදගෙන ඉන්නේ එක විදිහට. එක්කෙනෙක් වැරලා අනිත් එක්කෙනා එතන බත් කරනවා. අර බෝධිසත්වයෝ වළඳලා ඉවරනාට පස්සේ ඇහුවා. තාපසේ අපි නුඹලාව කලින් දැකලා නැහැ.
මේ මෙතන මේ මිය පරලෝ ගිහින් ඉන්න කෙනා ඔබ දන්න කෙනෙක්ද? එතකොට අර තාපසතුමා කිව්වා බවත්නි මේ ගිහි කාලේ මගේ භාර්යාව මහාන වුණාට පස්සේ මේ මගේ සහෝදර තාපසිය. එතකොට මිනිස්සු ඇහුවා ඉතින් කවුරුත් අහන එකනේ. මිනිස්සු ඇහුවා ඇය තාපසේ දෙන්න තරහ වෙලාද හිටියේ? ඇයි දැන් අඬන්නේ? එතකොට ඒ තාපසතුමා ඇහුවා බවත්නි ඇයි නුඹලා එහෙම අහන්නේ? නෑ තාපසේ මේ ස්ත්‍රිය මේ සුන්දර ස්ත්‍රිය මිය පරලෝ ගියා කියලා නෑම මුලින්ම දකපු අපට දුකයි. තමුන්ගේ බිරිඳ වෙලා ඉඳලත් කලක් ඇසුරු කරලත් ඇය මිය ගිහින් ඔබට ශෝකයක් නේ. මොකක් නිසාද නොහඬා ඉන්නේ? එතකොට ඒ තාපසතුමා හරි ලස්සන උත්තරයක් බවත්නි නුඹලාත් අඬනවා නම් ඇඬුවාට කමක් නෑ. සම්මිලහාසිනී ගැන හිතලා නෙමෙයි නුඹලා ගැන හිතලා. මම දන්නවා මගේ සම්මිලහාසිනී දැන් මෙතන නෑ කියලා. ඇය දැන් මිය පරලෝ ගිහින් කියලා. ඇය තවත් මැරෙන ලෝකයකට අයිති වෙලා ඇති. බලන්න ඒ දිපිච්චි අවබෝධයේ බුදු කෙනෙක් නෙමෙයි බෝධිසත්වෙයි. ඇය දැන් තවත් මැරෙන ලෝකයකට අයිති වෙලා ඇති. මම දන්නවා මෙතන නෑ කියලා. ඒ නිසා ඇය වෙනුවෙන් මං ඇඬුවා කියලා ඇයට ප්‍රතිඵලයකුත් නෑ මට ප්‍රතිඵලයකුත් නෑ. අඬනවා නම් නුඹලා ඇඬේ යුත්තේ නුඹලා ගැන හිතලයි. එතකොට ජනයා ඇහුවා තාපසතුමනි අපි මොකටද අපි ගැන හිතලා අඬන්නේ? එතකොට බෝධිසත්ව දීපු උත්තරේ මට ඒක සිංහලට ලොකු සංස්කෘතිය පරිවර්තනය කරපු වචන ටික මට මතකයි. ඒකද එච්චරකට ඒක ලස්සනයි. බෝධිසත්වෝ කියනවා බවත්නි උපන් සත්වයා ලෝකේ සිටගෙන සිටිනා මොහොතේ ඔහුගේ වයස ගෙවි යාම නෑ හිටගෙන ඉන්න. ඔහු වාඩිව සිටින විටදී ඔහුගේ වයස ගෙවි යාම නෑ වාඩිව ඉන්නේ. ඔහු සැතපේ සිටින විටදී ඔහුගේ වයස ගෙවි යාම නෑ සැතපී ඉන්නේ. ගත වෙන මොහොතක් පාසා ඔහුගේ වයස ගෙවි යාම නොනවති ගෙවෙනවා. උච්චර ඇත්ත. අපි දැන් දහම් පද කියන්න පටන්ගෙන මේ වෙනකොට හෝරාවයි. මේ ගත වෙච්ච හෝරාවේ අපි ඔක්කොමලා වාඩි වෙලා හිටියා. අපි වාඩි වෙලා හිටියට කිව්වොත්නේ අපේ වයස ගෙවියාම ඔහි නැවතිලා තිබ්බද කට්ටිය වාඩි වෙලා හින්දා වයස ගෙවියාම නැවතිලා කියලා. අපි බනට වාඩි වුණාට වඩා දැන් වයසට ගිහින්. නවත්තන්න. බනට වාඩි වෙනකොට අපිට තිබ්බා මේ ජීවිතේ මරණය ලඟ වෙන්න යම් දුරක්. අපි දැන් පැයකින් මරණයට ලඟ. අද මේ පින්කම ඉවරනකොට රෑ ඔයාලා කටයුතු ඔක්කොම නිමා කරලා අද රාත්‍රියේ යම් මොහොතක විවේක ගන්න යනවා. ඒ වෙනකොට ඔයාලා තව පැය ගානකින් ඔයාලගේ මරණයට ලඟ වෙනවා. නොනවති ජීවිතය. රෑ නිින්දේ අපි ගැඹුරු නිින්දකට ගියොත් අපිට සමහරවිට ගත වෙච්ච කාලේ තේරෙන්නේ අපි හරියට නිකන් ඔළුව තියාගෙන නැගිට්ටා වගේ. සමහර නිින්දවල් ගැන ඔයාලා කියලා නැද්ද? මට පැය ගානක් නිින්ද ගිහින් මට දැනුනේ නැහැ. හැබැයි අපිට දැනුන්නේ නැති වුණාට ගත වෙච්ච පැය ගානේ අපේ ආයුෂ ඉවරුන්නේ නොනවත්වාම ජීවිතය කියනවා බවද්දී. ඒ නිසා තම තමන් ගැන හිතලා එළුවට කමන්නේ. මට මගේ ජීවිතේ ඉන්න තියෙන කාලේ නැති වී යනවා නෝ කියලා හිතලා එළුවට කමක් නැහැ. මට පින් කරගන්න තියෙන කාලේ කෙටි වෙනවා නෝ කියලා හිතලා එළුවට කමක් නැහැ. මට කුසලයක් වඩා ගන්න තියෙන කාලේ අඩු වෙවි යනවා නෝ කියලා හිතලා අඩුවට කමක් නැහැ. මට යහපත ධර්මය පුරුදු කරගන්න තියෙන කාලේ අඩු වෙවි යනවා නෝ කියලා හිතලා එළුවට කමක් නැහැ. ඈ වෙනුවෙන් අඬනවා. ලස්සන කතාවක්. මම හිතනවා ජීවිතේ මේ ජාතක කතාව වලට මතක හිටියේ නැත්නම් තෝම ඔය කාරණා ටික කොටකට දාගන්න. ඔය කරුණ වලින් තමයි අපි හිත හයියන්නේ. අපේ අම්මා නැති වෙන්න කලයකට කලින් මම මහාන වෙලා. ඒ වෙනකොට මම හිතන්නේ අවුරුද්දක් නේ. පාත්‍රයෙන් දඟලනදී මට එකපාර මතක් වුණා අම්මා. මොකද මගේ
ඒ කාලේ තිබිච්ච ලොකු ආසාවක් මම හිතන්නේ මම ගෙදර ඉන්නකන් ගොඩාක් අවස්ථාවල මම ඒක කරලා තියෙනවා. මම හරි ආසයි අම්මා අතින් ගුලි කරන බත්. ඕක මට එකපාර මතකයට ආවනේ මේ දන්වල දවල්දීදී. ඕක මතක් වුණා විතරයි. ඉතින් මහන වෙච්ච තරමට දුක හිතිලා දැන් මට ආයේ කා ගන්න බෑ මේකමයි ඔළුවට එන්නේ. මොකද ආයේ ඉන්නේ අපි පැවිද්දෙන් පස්සේ ආයෝක මට කියලාවත් ආසාවට බත් කරන්න බෑනේ. ඕක මට ටිකක් හිතට ආවා. හැබැයි අපේ අසුප්පේ තියෙනවා හැම උදේ වන්දනාවෙන් පස්සේ හැමදාම අපි දස ධම්ම සූත්‍රය සැජයි. එක්ක පාලියෙන් එක්ක සිංහලෙන්. දස ධම්ම සූත්‍රය කියලා කියන්නේ භික්ෂුවක් නිතර සිහි කර යුතු කාරණා 10යි. ඒක තියෙනවා මෙහෙම කාරණා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අභින්නම් පච්චවිකිතං. මට අයිති ප්‍රිය මනාප සියලු දේ. මට හිතවත් ප්‍රිය මනාප සියලු දෙනා අනිවාර්යෙන් මට අහිමි වෙනවා. ඒ අය වෙන් වෙනවා කියලා පැවිද්දා විසින් නිතර සිහි කළ යුතුයි. ඒක දස ධම්ම සූත්‍රයේ කරුණ. ඊළඟ දවසේ උදේ වන්දනාවේදී ඕක කියනකොට මගේ හිතේ දුකකුත් තියාගෙනනේ මම කිය. මට එකපාර සිහි ධර්මයේ ආශ්චර්යය. මට එකපාර මේ සිහිය උපන්නා. සිහිය උපදිච්ච ගමන් හිතේ තිබිච්ච දුක නැතුව. මම ඊට පස්සේ පොඩි නිකන් ඒ කාලේ ඉඳලම පොඩි මානසික පුහුණුවක් ලැබුවා මම. යම් දවසක ඉතින් අම්මා නැති වෙද්දි මම අම්මට කොච්චර ආදරය කළා. අම්මා නැති වෙද්දි මම ඒක දාගන්න එපා. මට අම්මා මතක් වුණා මම ඔබ හිතා. අම්මගේ කෝල් එකක් ආවොත් එහෙම ඔය කෝල් එක කට් කරලා මං හිතපු නැති එක අවස්ථාවක් වන් නැති වෙති. එච්චරකට මං හිතලා තියෙනවා. මට ඉතින් අම්මා මෙරුණා කියන කෝල් එකක් එනවනේ. මම ඒකට තාන්ස කරන්න දෙපේ. මම මොහොම හිතලා. ඒක හිම ලොකුවට බරට නිකන් ඇස්වල කඳුළු කරනවා. එහෙම හිතපේ නෙමෙයි. මේක මම හිතුවා. ඒක එහෙම වෙනවනේ මට. හැබැයි මගේ වුණත් අදහසක් තිබ්බේ නෑ. ඒක එච්චර ඉක්මනට එනවා කියලා. ඒ අපේ අම්මා ඒ වෙනකොට හොඳට තරුණව හිටියා. ඇයට 50 ගානයි. එහෙම ඉඳිද්දි මං හිතන්නේ නෑ ඒක එච්චර ඉක්මනින් එයි කියලා. හැබැයි මට ඒ කෝල් එක ට්‍රාන්ස්ෆර් කරන්න උනා. අපේ තාත්තගේ කටහඬ. තාත්තම මට කිව්වා අපේ සාන්තට අම්මා නැති. අම්මා නැති වුණා කියද්දි ඔයාලා හිතන්න ඔයාලා සමහරවිට මම මේ වචනේ කිව්වා. ඔයාලට ඕක පුරුදු කරන්න ටිකක් බයයි. නිකන් මේ ඔයාලගේ ආදරය කරන අපි හිතමු දරුවෙක් කෝල් එකක් දුන්නොත් අම්මා කෙනෙක් ලේසියෙන් හිතයි. ඒ අපි ඉතින් කතා කරලා සතුටු වුණාට මේ දුව අන්තර වුණා කියන නිමේෂයකටත් සමාලාට මට මුහුණ දෙන්න වෙන්න පුළුවන් නේ කියලා ඔහොම හිතයිද? ඔහොම හිතුනොත් එහෙම අපේ මූසල එකක් හිතුණා කියලා හිතයිද? අපි ගොඩක් වෙලාවට ඔක දාන්නේ මූසල කොට. හැබැයි මේ මූසලදී අනිවාර්යයෙන් මට අච්චර හිතලා අම්මා නැති වුණා කියන වචනේ තාත්තා කියපු ගමන් මාව බැලන්ස් නැතුව එතන ළඟ තිබ්බ කණුවකට අත තියලා තමයි මම ශරීරය සම්බර කරගන්නේ. ක්‍රියාව වෙන් වෙනකොට ඇඟෙන් කෑලි ගැලෙනවා වගේ දැනෙනවා කියන එක මට තේරුණේ නැහැ. මගේ ඇඟෙන් කොටසක් අයින් වුණා වගේ මට නිකන් මොකක්ද එකක් වුණා. මම චුට්ටක් වාඩි වෙලා විනාඩියක විතර මොහොතක් හිටියට පස්සේ තමයි මට යම් නැගිට ගන්න අදහසක්. මම වෙනකොට හිටියේ අපේ බොහොම උදේකලා අසපුවක. ඒ අසපුවේ අපේ පුරුද්දක් තිබ්බා. මානොන්න කෑම දාන්න. ඒ වෙනකොටත් කෑම බකට් එක ලැහැත්ති කරලා තිබ්බා. මම මේ කෑම බකට් එක අරගෙන එහෙම ගියා. මම සාසලා කාලයක් කිව්වේ නෑ දැන් මේ විස්තරේ. මට කියා ගන්න මොකද්ද කරන්න කියලා අයිඩියා එකක් නෑ. මම අර කෑම බකට් එකත් අරගෙන ගිහින් මානොන්ට කෑම දානකොට ඒ උන් අර හිට පිට පැන ඔක කනවනේ. ඒ කණ එකට අපි ආසයි. ඒකට මගේ හිතේ අර තිබිච්ච දුක චුට්ටක් තුනී වෙලා යම් ප්‍රීතියක්. ඊට පස්සේ මම කැලේ බෝධිය ළඟට ගිහින් අම්මා වෙනුවෙන් බෝධීන් වහන්සේට පැන් එකක් පූජා කරනවා. ඒ මොහොතේම පිංගුණා. මම මේ වචනේ වලට කිව්වේ මේ ජීවිතය කියන එකේ අපි යම් යහපත් වූ දෙයක් ධර්මයක් විදිහට පුරුදු කරලා තිබ්බොත්
ඒක අපිට හයියට ඉස්සරහට එනවා. මොකද මගේ පැවිදි ජීවිතේ මට තිබ්බ ලොකු අදහසක් යම් මේ දවසක මගේ මෑණියන්ගේ පියාණන්ගේ වියෝවෙදී ගිහිය කනනවා වගේ මා ඇඬුවෝ. ඒක මම මේ පොරොප්පු සිවුරට සුදුසුයි. මම හිතලා මම සිවුරෙන් කඳුළු පිහ දාන්න තරම් දුර්වල වුණොත් ඒක මම මේ පොරොප්පු සිවුරට සුදුසු නෑ. මම හිතලා හැබැයි මගේ දහම් මනසකාරය නොතිබ්බා නම් මට ඒ වෙලාවේ අම්මගේ මృత ශරීරය දකිද්දී ඇඬෙන එක මට නවත්ත ගන්න බැහැ. නමුත් ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය. අම්මගේ මිනිය ගෙදරට ගෙනල්ලා මිනි පෙට්ටියේ පියන් අරිද්දිවත් මට ඇසල හඳුනන. මම හිතන්නේ ඒක ධර්මයේ ආශ්චර්යයක්. මොකද අපි කලක් පුරුදු කරපු ඒ ධර්මය අපිට ඒ වෙලාවේ යම් නුවණක් අරගෙන ආවා. ජීවිතේ හැටි මෙහෙම තමයි. ඒ නිසා මගේ හිතට කම්පාවක්. ඒ නිසා ඔයාලා ජීවිතේ පුරුදු කරගන්න. අනිවාර්යෙන් මේ ධර්මය. අපිට මොනවද වෙන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ අනාගතේ. අපි අද මවන සිහින ලෝක අනාගතේ මොන විදිහට බිඳ වැටෙන්න දෙනවද කියලා කවුද දන්නේ? මම අද පින්වතුන්ට නිදහසේ බණක් කියනවා මගේ කටහඬ මට පිට කරගන්න පුළුවන් නිසා. වැඩි එකක් ඕනේ අද ටිකක් අදට හෙම්බිරිසාවක ඇදලා තිබ්බන මම නවත්ත ගන්නද? එහෙම බෑ මගේ කට මගේ ඇඟ ඒවා බෑ අද බන දෙනවා කියලා මම නවත්ත ගන්නද? මේ ශරීරය මගේ වසඟෙන් තොරයි කියන එක කොච්චර ප්‍රකටද නේ? එක උනා එක හෙම්බිරිසාවක් ඇති අපි මොහොතකට අඩපණ කරන්නේ. කැන්සර් එකක් වගේ එකක් ආවොත් අපි දිගට බලන්න. කතා කරන මිනිස්සුන්ට කතා කරගන්න බැරි අසනීප වෙනවා ස්නායු ආබාධ. මේ හොඳට කතා කරපු අයගේ කටවල් ඇද ගිහින් කතා කරනවා තියා කටට පිරෙන කෙල ටික නවත්ත ගන්න බැරුව මිනිස්සු අසරණයි. අපිට එහෙම වෙන්න බැරිද? හොඳට කෙනින් ඉන්න මිනිස්සු අංශ භාගය හැදිලා එකතෙන් වෙනවා. ඒ જાතිය ශරීරය නෙවෙයි අපිට තියෙන්නේ. ඒ නිසා හොඳ නුවණක් අපි පතේ අපිට මේ මොහොත තමයි. අපේ යහපත වෙනුවෙන් වැඩ කරන්න තියෙන මොහොත. ඔයාලගේ දෙමෝපිය ජීවත් වෙනවා නම් ඔයාලා මේ රටවල් වල ඉඳලා අම්මලා තාත්තලාට සලකන්න පුළුවන් උපරිමයෙන් වැඩ. ඒ උපරිමයෙන් සලකනවා කියන එක ඔයාලගේ හදවත් වලට දැනෙන මට. මම අඩුවක් නැතුව මගේ අම්මට සැලකුවා. මම මට පුළුවන් උපරිමයෙන් කළා. මට අඩුවක් නැතුව මම මගේ තාත්තට සැලකුවා. මට පුළුවන් උපරිමයෙන් මම කළා. එහෙම හෘද සාක්ෂියට දැරෙන්න දෙමෝපියන් සැලකගෙන. ඒක අද මේ බණ ටික වෙච්ච ගමන් ඔයාලා පටන් ගත යුතු එකක් පටන් ගන්න නැත්තම්. ඇයි මම එහෙම කියන්නේ? සමහර ලාවට අද රාත්‍රිය අම්මගේ අවසන් රාත්‍රිය වෙන්න බැරි. ඔයාලගේ අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉන්නවනම් අද රාත්‍රියේ දෙමෝපියන්ගේ අන්තිම රාත්‍රිය වෙන්න බැයිද? මට එහෙම මහත්යෙක් මුණ ගැහුණා. මම එක අවස්ථාවක ධර්ම දේශනාවකට වැඩම කරලා ඒ දේශනාවේදී දෙමෝපියන්ගේ ගුණ කිව්වා. ඒ ගුණ කියන අතරේ ඉතින් ওই පරිසරය ආවට පස්සේ අපි සුබද කතා කරනවානේ. මම මේ පිරිසට කිව්වා ඒක පටිගත කරපු දේශනාවක් නෙමෙයි. ඉතින් මට නිදහස්. මම ඒ නිසා කිව්වා මගේ ඒ ජීවිතය ගැන මම යම් කරුණු ටිකක් කියලා කිව්වා. ඒ කියද්දි මම කිව්වා මම ඒ කාලේ පුරුදු කරපු එකක්. ඉතින් ඔයාලා මේව කරලා නැත්තම් දුක් වෙන්න එපා. තමයි මම ඒක කරලා තියෙනවා. මමගේ දෙමෝපියන්ගේ කකුල් දෙක ඉබල වැඳලා. ඒක ගොඩාක් දුර්ලභ එකක් කියලා මම දැනගත්තෙත් ඇත්තටම මම මේක කියන්න යනකොට. නැත්නම් මට ඒක අමුතු එකක් වුණේ මම දෙමෝපියන්ගේ කකුල් ඉබල වැඳලා දෙනවා. නමුත් මම පස්සේ ඒක ගැන ඔය බණ එහෙම කියන්න යනකොට තමයි මම දැනගත්තේ ඒක ලේසි කෙනෙක් කරන එහෙම එකක් නෙවෙයි ඒක අමුතු එකක්. අම්මගේ තාත්තගේ පායුගේ ඉඹලා වඳින එක ගැන මම කිව්වහම එතන හිටපු එක මහත්යෙකු ලෝක හිතට වැදිලා. එතුමා එදාම අම්මයි තාත්තයි බලන්න ගෙදර යන්න තීරණය කරලා තිබ්බා. මම අද මේක කරගන්නවා මේ හාමුදුරුවෝ කියපු කොහොම හරි. එතුමා එදා බණ ඉවරුණාට පස්සේ බිරිඳට කෝල් එකක් කරන් කියලා තියෙනවා. මම අද ගෙදර ඉන්නේ දෙමෝපිය බලන්න යනවා. පොඩ්ඩක් ඒ දෙන්නව බලන්න ඕන. දෙසින්ම යනවා. කෙලින්ම ගිහිල්ලා
යන ගමන් ඔය ඇල්ල තිබෙච්ච කඩේකින් එතුමා අරගෙන තියෙනවා මේ පොඩි ගිෆ්ට් දෙකක් තෑගි දෙකක්. මොකද එතුමා කතෝලික. එතකොට දෙමව්පියන්ට වැඳීම කියන එක පුරුදුමනේ. ඒක කරලම නේ. එතුමාට හිතුණා නමුත් මම අද කරනවා අම්මට තාත්තට තෑගි දෙක දීලා හරි මම මේක කරනවා. ගිහිල්ලා යනකොට තාත්තා ගොඩක් රෑ වෙලා ඉතින් රෑටනේ බණ ඉවර වෙන්නේ. එතුමා ගිහින් වාහනේ බහිනකොටම තාත්තා ඉන්නවලු ගෙදර ඉස්සරහම මේ දොර අතහැරලා පුටුවේ වාඩිලා තාත්තා ඉන්නවලු එනකම් බලන්න. එතකොට මේ මහත්තයා ළඟට ගිහින් තාත්තගේ මූණ බලනකොටම මෙයාට ඇඬිලා. මෙයා තාත්තගේ ඔඩොක්කුවේ තෑග්ග තියලා. වචනයක් කතා නොකර තාත්තගේ කකුල් දෙක අල්ලගෙන ඉඹක්. තාත්තට මේක අමාරුනේ තිබුණා. කකුල් දෙක ඉඹලා මෙයා ඔලුව උස්සපු ගමන් තාත්තා කකුල් දෙක ගස්සලා ගත්තලු. කාමරේට ගිහින් දොර වහගත්තා. අම්මා ළඟට ගිහින් අම්මට මේක තෑග්ග දීලා. අම්මයි කකුල් දෙක අල්ලලා මෙයා ඉඹලා වැඳලා අම්මත් එක්ක ඉතින් කියලා අම්මා මං උපදින්න බඩට එනකොට මං කලලේ කාලේ මගේ අම්මා මාව නැසුවේ නෑ. දරුවෝ නැසන කාන්තාව තලේ අම්මා මාව රැක්කා. අම්මා මට ජීවිතේ දුන්නා. මට අද තමයි අම්මගේ ගුණ ගොඩාක් දැනුණු දවස. මට හරි සන්තෝෂයි මගේ අම්මගේ කකුල් දාලා ඉබලා වඳින්න කියලා. ඉතින් ලොකු කතන්දරයක් එයා කියන. එතකොට අම්මා කියලා තියෙන ඔළුව අතක ගස්. මොකද්ද පුතේ මට මේක පාර උනේ? එතම කියලා අම්මා මට බණක් අහන්න ලැබුණා. මට ආසයි තිබුණා. මම ඒකයි මේක කළේ. ඊට පස්සේ පුතේ මම මේ උයේ හිටිය උඹේනවා කිව්වේ. මම ඊට ටිකක් අත ගාලා ගන්නම් කියලා මේ අම්මා බත් එක උයලා මේ මහත්තයාට ඒ මහත්තයා කිව්වා මට පත බෙදලා දුන්නාට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ මම බත් කටවල් 4යි කන්න ඇත්තේ. අම්මා ඊට පස්සේ මගේ ළඟම වාඩි වෙලා අම්මගේ අතින් අර මුළු බත් එකම කවලා. මට හිතෙනවා එදා ඒ අම්මට දැනෙන්නේ නැති ජීවිතේ කවදාවත් මේ දැනුන්නේ නැති තරම් අමුතු සතුටක් මෙයා ගැන. ඒ මේ ලොකු මිනිස්සෙක් අවුරුදු 40ටත් කිට්ටු වගේ ලොකු මිනිස්සෙක්. ඊට පස්සේ ඒ මේ මහත්තයා මයිත් කිව්වා ස්වාමීන් වහන්සේ අම්මා මන් නිදාගෙන තැනට තා. එතන කතා කරගෙන ඉඳලා පුතේ උඹට මහන්සියෙන් ඉන්න නිදාගෙන කියලා මගේ. මෙයාට සන්තෝෂෙකට එක්ක නිින්ද ගියා. පාන්දර 2ට තාත්තා කලබලෙන් ඇවිත් කියලා දෙනවා. පුතේ අම්මට අමාරුයි වගේ වාහනේ ගන්න. මෙයා අම්මා වාහනේ දාගෙන අරන් ගියා නම නැති. ඒ මහත්තයා මාව හොයාගෙන ඇවිත් අසුකුට ඇවිත් මට පින් දුන්නා අපේ සාමනස ගොඩාක් පින් මට හරි සතුටුයි. අපේ අම්මගේ අන්තිම පැය කිව්වේ හරි. මම ඒ දේ කළා. ඒක සතුටුයි. බලන්න මේ පැය කීපේ දැන්. එයා මට පින් දුන්නේ එයාගේ සත්පුරුෂකම නේ. එයා හොයාගෙන ඇවිත් පින් දුන්නා. නමුත් ඇත්තට මං කලේ බණපතේ කියන එක විතර. ඒක කලේ කවුද? එයා. කී දෙනෙක් ඉන්නද උක අහලා ඔක කරන්ට අතපසු කරගත්තනේ. ඒකේදී ක්‍රීම කියන එක දේශකයන් වහන්සේට කරලා දෙන්න පුළුවන්. ඔයාලා හොඳ නුවණකින් හිතන්න ඔයාලගේ ජීවිතය ගැන. අපිටත් පින්වතුනි ඉන්න තියෙන කාලේ වේගින් ඉවර වෙනවා. ඒ කාලවකවානුව අපි මොන ලෝකේ මොන රටක ජීවත් වුණත් අපි මොන වෘත්තිය කළත් අපිට සාධාරණයට ගොඩක් කරුණු තියෙන්න පුළුවන්. අපිට මේ දේ නිසා පින් කරගන්න අමාරුයි, කුසල කරගන්න අමාරුයි. අපිට ගොඩාක් කතන්දර තියෙන්න පුළුවන්. හැබැයි ඔය එකක්වත් ආයස ගෙවියමට අදාළ නැහැ. ඒ නිසා ගොඩාක් උත්සාහවත් වෙන්න. හොඳට පින් කරගන්න. හොඳට කුසල් වඩා ගන්න. හොඳට යහපතේ හැසිරෙන්න. එතනින් එහා ධර්මයේ කරන්න පුළුවන් දේවල් උදෙසා උත්සාහවත් වෙන්න. සමහරව අපි පින් කරගන්න කියනකොට එහෙම අකමැති. ඒකට කැමති නැති වෙන්න හේතුව එයාලගේ හිත තියෙන ඊට වඩා ලොකු ලෙවල් එකක. එයාලා කල්පනා කරන්නේ නෑ මේකේ නිවන් දකින්න එක තමයි අපි කරන්න ඕන. මේ අපිට පින් ඒව මේ අපිට වැඩක් නෑ. හැබැයි ඒක සත්‍යයි. අපි ජීවිතය ගැන නොදැනනේ ඔය අනාගත හීන ටික ගොඩනගන්නේ. මම කියන්නේ මෙන්න මේම හදාගත යුතුයි. මුලින්ම බලන්න තමන්ට හොඳට තෙරුවන් සරණ තියනවාද? හොඳට තෙරුවන් සරණ නැත්තම් ඉක්මනට හොඳට තෙරුවන් කරගෙන. මොකද ඒක තමයි පළවෙනි දේ. ඒක අත්‍යවශ්‍යයි. මම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් කියලා හොඳට හදවතට දැනෙන විදිහට තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගියොත් අපිට යම් කිසි ස්ථාවරයක් තියෙනවා. ඒකේජි බුද්ධං සරණං ගතාසේ නැති ගමේ සම්ති අපාය.
බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා මරණින් මත්තේ අපාය යන්නේ. එයාට මනුස්ස ශරීරයක් හරින්න වෙද්දි දේව කායම් පරිපූර්ණසන්ති. එයා දෙව්ලොවක රැකෙනවා. ඉතින් ඒක අපිට ධනෙන් හොයාගන්න බැරි එකක්. මට මෙච්චර සල්ලි හොගොත් මම අනිවාර්යෙන් සුගතිය කියලා එකක් තිබ්බනම් අපිට ඒ පැත්තෙන් ඕන ගැටයක් අහගන්න තිබ්බා. මෙච්චර කොහොම හරි මම account එකේ තියාගන්නවා. එහෙම කන්නේ නේ. අපි මේ ලෙවල් එකට ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් සුගතිය කියලා එකක් තිබ්බනම් අපිට ඒ පැත්තෙන් යන්න තිබ්බා. මේකේ තියෙන එකයි. ඔද්දට තේරුම් ගන්න ගියා නම් අපිට පිළිහිටක් තියෙනවා. අපි අනිවාර්යෙන් සුගති රැකවන්න ලබයි කියන විශ්වාසයක අපි හිටියේ. දෙක තමන් තාම සිල්වත් නැත්තම් ඉක්මනට සිල්වත් වෙන්න. තෙරුවන් සරණ ගිහින් සිල්වත් තමන්ගේ ජීවිතේ දැන් තියනවද නැද්ද කියලා බලන්න. සිල්වත් නැත්තම් ඔයාලා අනිත් දේවල් වලට නෙවෙයි මහසි වෙත්තේ. සීලයට. හොඳට සිල්වත්. තෙරුවන් සරණ ගිහින් සිල්වත් වුණාට පස්සේ ඔයාලා ඊළඟට මහන්සි ගන්න මෙන්න මේකට. මගේ හුස්ම දෙන්න ගියා. මම අනිවාර්යෙන් සුගතිය කරකනවා. ඒකනම් ස්ථාවරයි කියලා හදවතට දැනෙන ගන්නට ඔයාලා පිනෙන් කුසලයෙන් යහපතෙන් යම් ජීවිතේ පුරව ගන්න. හෘද සාක්ෂියට දැනෙන්න ඕනේ ඒක. මව්පියන්ට සලකලා තියෙනවා නම් දරුවෙක් හොඳට එයාට යම් සතුටක් තියෙනවා. මම අම්මා තාත්තා දෙන්නට දෙවි දේවතාවුන් වගේ සැලකුවා. මම යහපත කරගත්තා. මට රැකවරණයක් තියෙනවා. තමන් ගැන දන්නවනම් මම ගොඩාක් දන් දීලා තියෙනවා. මම දාන දීප හැටියට අනිවාර්යෙන් ඉතින් දානේ ලැබෙන රැකවරණය මට ලැබෙයි. තම හොඳට සෑබ වන්දනා කියලා තියෙනවා. තමට විශ්වාසයක් තියෙනවා මම ගොඩාක් සෑබ වෙන්න. මට අනිවාර්යෙන් ඒ වගේ පිළිහිට තියෙනවා. තේරෙනවද මොකද කියන්නේ? මම දැන් මෙරුණා. මම නම් ඒකාන්තයෙන් සුගතිය කියලා දැනෙන ගානට ජීවිතේ හදාගන්න. ඊට පස්සේ සෝවාන් වෙන්න මහන්සි වෙන්න. අපි සෝවාන් වෙලා නම් අපිට මහන්සි නැහැ මේ ජීවිතේම සකදාගාමී වෙන්න. සකදාගාමී වුණා නම් අපි තව මහන්සි වෙනවා අනාගාමී වෙන්න. අනාගාමී වුණා නම් අපිට මහන්සි නැහැ මේ ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා නිවන් පසක් කරගන්න රහතන් වහන්සේලා කියන්නේ. ඒක තමයි රැකවරණය හදාගන්නවා කියලා කියන්නේ. ඉතින් ජීවිතේ ගත වෙන හැම නිමේෂයකම අපේ ආයුෂ ගෙවි යනවා. ඒ නිසා Tamanට රැකවරණය ඉක්මනට හදාගන්න. අර බණපදේ ආශිර්වාදයක් වුණා අර උපාසක. ඒ උපාසක නම් ওই බණපදේ හොඳට හිතර ගන්න. ඒ උපාසක මම හිතන්නේ සංසාරේ පින් කරන් ආපු අති දක්ෂේ. ධර්ම දේශනාව විවරෙද්දී ඒ උපාසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝතාපන්න. ඒ නිසා ඔයාලා අද තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් විශේෂයෙන් මිය පරලෝකයේ පොම්ම වෙන්නේ ධර්ම දානය කළේ. මේ ධර්ම දාන පිණින් ජනිත සියලුම පුණ්‍ය සම්භාරයන් මින් දෙවර්ෂයකට ඉහතදී දෙසැම්බර් 24 වෙනිදා දිනක පරලෝක ප්‍රාප්ත ආර්.එම්. රෝගී චන්ද්‍රලතා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ පරලෝක ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. අපි ධර්ම ශ්‍රවණයෙන් බුද්ධ වන්දනාවෙන් සංඝයාට උපස්ථාන කිරීමෙන් මේකාකාරයෙන් රැස් කරපු පින් විරාජ් මහත්මයාගේ මිය පරලෝ යන්ට ඉදමු ආදරණීය දෙමව්පියන් වන පින්වත් ලීලාවතී මැණිකේ මෑණියන්හට පද්මසිරි අභයවර්ධන පින්වත් පියාණන්හට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ජනිත් පුතාගේ මිය පරලෝ ගියපු අජිත් කොස්මන් බාප්පට ප්‍රදීප් කොස්මන් බාප්පට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෙයාගේ නම මපිලද චපිද සරත් සංසේව නේ. ඔව් එයාගේ නම කපිලද. ඔව් මම නම කපිල. කපිල මහත්මයාගේ මිතුරෙක් මිය පරලෝ ගියා සරත් චන්ද්‍රසේකර මහත්මයා. එතුමාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රූපා මෑණියන්ගේ මින් 30 වසරකට ඉහතදී මිය පරලෝ ගිය
ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. මින් වසර 31කට ඉහතදී මිය පරලෝ ගිය නිස්සංක මල්ලීට මාලනී නංගීට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇතුළු කොට ඔබ අප කාගෙත් නමින් මියදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව පරලෝ සැපේම සැලසේවා. සංසාර දුකින් අපි රැස් කරගන්න යුතු පින අපි අනුමෝදන් කරමු. දෙවියන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ සදහැවතුන්ලගේ ජීවිතයට ආශිර්වාද සලසන මේ භූමිවල වැඩවසන මිනිසුන්ගේ යහපත කැමති සියලුම දෙවි දේවතාවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. මේ පින්වතුන්ලම දෙවියෝ ආරක්ෂා කරත්වා. රැස් කරගන්න යුතු පින් අපි අනුමෝදන් කරමු. අපි කාගේ කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේ හරි අනුකම්පයි මේ විදේශ රටවල ඉන්න සදහැවතුන්ලගෙන අපි ධර්ම දේශනාවට යුරෝපයට වැඩම කරනකොට ධර්ම ප්‍රචාරයට ලොකු සංඝ වලින් ගියාම ලොකු සංඝ කරපු ආශිර්වාදය තමයි මේ මම වැඩම කළේ යුරෝපයටයි කැනඩාවටයි වැඩම කරන අදහසින්. ඒ ලොකු සංඝ කියපු වචනේ තමයි ලොකු පිරිස නෑ. නමුත් ඒ ඉන්න අය හරි අහිංසකයි. ධර්මයට හරි ආසයි. ඒ නිසා මේ පිරිසට ලස්සන බණ ටිකක් කියලා හිත සතුටු කරගන්න. මට මොකද කිව්වේ ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව නිසා තමයි අපි මොදෙනා අපේ ජීවිත වෙනස් කරගන්න වාසනාවක් දුන්නේ. සමහර අවස්ථා තියෙනවා මම තරුණ පිරිස් දිහා බලාගෙන මම කල්පනා කරනවා ධර්මයේ මුණුන ගෙවුනා නම් මමත් මේ වගේ නේද. හරි සතුටුයි. සමහරලාට මට ඇහෙනවා තරුණ පිරිමි ළමයි තමන්නේ කටවලින් පරස වචන කියනවා. මම ඒව අහගෙන කල්පනා කරලා ඉතාලම තරුණ වයසක ඉඳලා මගේ ජීවිතේ මම පරස වචනයක් කතා කරලානේ කතා කරන්න පරිසරය නැති නිසා. කතා නොකර රැකුණා කියනකට වඩා ඉතින් ඒක හරි මේක කියන්නේ කතා කරන්න පරිසරය දෙන්න. ඇයි ඒකට ඉන්න සංඝ පිරිස පරස වචන කතා කරන්නේ? පරස වචන කතා කරන්න අපිට පරිසරයක් නැහැ. අපිට ඒ නිසා ඒ ලැබිච්ච දේ මම කියන්නේ ඉතින් මම ඉන්න තැන ඉඳන් මට කියන්න වෙන්නේ. ඔයාලා එක එක්කෙනා කල්පනා කරලා බලන්න අලගේ ජීවිතවලට වෙච්ච යහපත. එතකොට කල්යාණ මිත්‍රයාව දීප්තිමත් බැබලි වැඩට පින්න ගනි. ඒ කල්යාණ මිත්‍ර අපේ ගුරු දෙවිඳුන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අපි දුරු රටක සිට අනුමෝදන් කරන මේ පින් ආශිර්වාදයක් කියලා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා. කරගෙන යන ශාසනික කටයුතු බොහෝම සුවසේ කරගන්න අපි රැස් කරපු පිනේ ආශිර්වාදයෙන් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබේවා. මේ බුද්ධ ශාසනය තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඔයාලගෙන මහත්සේ අනුකම්පා ඇති ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ යුරෝපයට වෙලා ධර්ම ප්‍රචාරය යෙදෙන සියලුම සංඝරුවන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු ආරක්ෂාව සැලසේවා. ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරමු. ගොඩාක් සන්තෝෂයටපත් වෙන්න විරාජ් මහත්මයා සන්ධ්‍යා මහත්මිය වරට ලොකු භාග්‍යයක් ඔයාලගේ නිවසේ මේ වගේ සුන්දර පින්කමක් ඔයාලට කරගන්න ලැබුණා. විශේෂයෙන් මේ රැස් කරපු පින්වල ආශිර්වාදේ විරාජ් මහත්මයාට සන්ධ්‍යා මහත්මියට ලැබිලා පින්වතුන්ලා ගත කරන ජීවිතේ කිසි කරදරයක් නැතුව ගත කරන්න ආශිර්වාද ලැබේවා. කායික සුවසල සේවා, මානසික සුවසල සේවා, තව තවත් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. පින්වතුන්ට ධර්මාවබෝධය උදෙසා හොඳට පින් කරගන්න තව තව පරිසරය නිර්මාණය වේවා කියලා මම සිතපතනවා. සන්ධ්‍යා මහත්මියගේ පින්වන්ත පියාණන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පන්නිය සැලසේවා. කායික මානසික පහසුව සහනීයම සැලසේවා. පියාණන්ට ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. ජනිත් පුතාගේ භාර්යාව
පින්වත් දිල්මි කොස්මන් ඒ මහත්මියගේ 17 වෙනි උපන්දිනය නෙවෙයි දෙසැම්බර් 17 වෙනිදාට උපන්දින සැමරුම් යෙදුණා. ඉතින් එතුමියට අපි සෙත් පතමු. අපි මේ රැස් කරපු සියලුම පින්වල ආශිර්වාද ලැබිලා ඒ ජනිත් මහත්මයාට දිල්මි මහත්මියට ඒ පින්වන්ත දෙපළට කිසි කරදරයක් උවදුරක් වෙනසක් නැතිව තමන්ගේ ජීවිතය බොහොම සැලසිල්ලේ ගත කරන්න ලැබේවා. කරනු ලබන රැකිරක්ෂා ආදී සියලු කටයුතු සාර්ථක වේවා. පේන නොපෙනෙන උවදුරු කරදර බාධා ජීවිතේට තියෙනවා නම් ඒ සියල්ල දුරු වෙලා බොහොම පහසුවෙන් ජීවිතය ගත කරන්නත් දුර්ලභ මුණ ගැහිච්චි කල්යාණ මිත්‍ර ඇසුරේ හොඳට පින් කරගෙන මේ බුද්ධ ශාසනය තුළ පිහිට සලස ගන්නත් පින්වත් ජනිත් දිල්මි දෙපළට වාසනාව ලැබේවා. ඊළඟට අද මේ පින්කමත් එක ගොඩක් කට්ටිය එකතු වුණා. මිෂෙල් පුතාගේ භාර්යාව අධ්‍යයගේ නම අන්ද්‍රයා. ඒ අන්ද්‍රයා බිරිඳට මේ සියලු පින්වල ආශිර්වාදය ලැබේවා. මේ මාසේ බිහි වෙන්න ඉන්න කොට පිළිසඳගෙන ඉන්න දරු පැටියාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ ආශිර්වාදය ලැබේවා. අපි සෙත්පත් මොකද කවුරුත් ඒ පින්වන්ත මෑණියන්ටත් ඒ පින්වන්ත දරු පැටියට අපි රැස් කරපෙනම පිනකම ආශිර්වාද ලැබිලා සියලු ආකාරයෙන් ආරක්ෂාව ලැබේවා. නිදුක් නිරෝග සුවපත් භාවය ලැබේවා. ඒ පින්වන්ත මෑණියන්ට නිදුක් නිරෝග දරු පැටියෙක් ඉතාම සුවසේ මෙලොවට බිහි කරන්නට වාසනාව ලැබේවා. පින්වත් රූපා මෑණියන්ගේ ස්වාමි පුරුෂයාගේ ශෛල්‍ය කර්මයක් කරනවා මේ මාසේ මේ ජනවාරි මාසේ 9 වෙනිදා. එතුමාට මේ සියලු පින්වල ආශිර්වාද ලැබේවා. ඒ ශෛල්‍ය කර්මයේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න අපි කරපු සියලු පින්වල ආශිර්වාදේ ඒකාන්තයෙන්ම ආරක්ෂාවක් සෙතක් සැලසේවා. මේ අනිත් නම් මට හිතට බැහැ. මොකද්ද ෂෝනිද? ෂේනි. දුවගේ නම ෂේනි සිංගිත දුවට ගයාන් බෑනට පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු ආකාරයෙන් ආරක්ෂාව සැලසේවා. අපි පින්වත් සිංගිත දු ෂේනි දු ඇතුළු මේ දරුවෝ හැමදෙනාට අපි සෙත් කරනවා. මේ දරුවෝ හරි වාසනාවන්තයි. ඔයාලට බුද්ධ ශාසනයේ දහම් පදයක් ශ්‍රවණය කරන වාසනාවක්. ඔයාලගේ දෙමව්පියෝ තිරුවන් සරණ ගියපු අය නිසා ධර්මයට පැහැදුණු අය නිසා ඔයාලට ඒ වාසනාව ලැබිලා තියෙනවා. මම මේ දූල පුතාලට සෙත් පතනවා. මේ දරුවෝ හැමදෙනාට මුළු ජීවිත කාලේ පුරාම සත්පුරුෂ ඇසුරම සැලසේවා. කිසිම ආකාරයකින් අසත්පුරුෂ ඇසුරක මේ ජීවිත අතරමං වේවා. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ සරණ ලැබූ පින්වන්ත දරුවෝ විදිහට තමන්ගේ ජීවිතේ පිනෙන් ගුණයෙන් පෝෂණය කරගෙන මේ බුද්ධ ශාසනයේ පිහිටක් සලස ගන්නට මේ දූල පුතාලා හැම දෙනාට වාසනාව ලැබේවා. හෙට දවසේ පින්කම් කරනවා. අද අපි මේ කරපු සියලු පින්කම් වල ආශිර්වාදයේ සැලසී හෙට දවසේ කරන පින්කම්ද පින්වතුන්ලා බලාපොරොත්තු වෙනටත් වඩා සාර්ථකව බොහෝම සුවසේ කරගන්න වාසනාව ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගමු. ඕකාස වන්දානි වන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බා සාමිනා කතං පුඤ්ඤං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන
Katam sabbam achyam pavatami bante okas kamami bante Tatyam yogas kamami bante Tatyam yogas kamami bante Super. Sadhu Mubarak. भगवान से कहा प्रकार बहुत अपनी आराधना लिए अपने दूसरे වැඩම කරලා අද දවස පුරාවට ඉතාමත් සුන්දර වටිනා දේශනාවක් අපිට පවත්වමින් අපි යම් සීතල බෙල්මක් ලබා ගන්නවා පිනක් ලබා ගන්න මේ සීලම පින වහන්සේට අපි අනුමෝදන් කරන අවස්ථාවේදී වහන්සේ වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී නිවන් මාර්ගයේ සලසේවා परिष्कार अपने आलसा को बहुत से एक रास्ते में अपनी संस्कृति मानव रास्ते में බොහොම සතුටින් මම හිතන්නේ මට කකරි ඒක මමත් හරි සතුටුලා තියෙනවා ඒක මොකක් හරි මගේ විශේෂ පිනක් ඒකක් අපිට මේ බණපදයක් කියන්න පුළුවන් විදිහට අපි මේ ඉක්මෝට දුරේ අපිට කියන්න පැහැදිලිව දහම්පදයක් අපි කියන්නේ ඒ හින්දා ඊළඟට අපි ධර්ම දේශනා ආදී කරගෙන යනකොට ඒ වෙනුවෙන් හදවතින්ම ආශිර්වාද කරනවා. කවදාවත් අපිට ඒකට කිසිම ආකාරයක බාධාවක් නැහැ. ඒකම තීරණය. ඊළඟ එක තමයි saya hari dia. Aman, di sini. Ini lumayan betul. Ini betul. Ah, dia ada. Biar itu ya, nomor sama di pun. Mahansi Biar itu kan. Nih ya, sawan ini